ඔන්න අද ආවලා දුබයි වලට ඊ පොඩි ප්‍රශ්නයක් කරා මම දන්නේ අපි තාම හොයනවා. ඔව් ඒකින්ද මේ දැන් මාවා. හැබැයි හොඳ බයික් එකක් නිදාසේ. එහෙම කොහොමද මාවේලියට දාන්නේ? කටුනායක ගුවන් තොටුපොලේ ලොකු කලබලයක් ඇති කරලා ප්‍රශ්න ගොඩක් මැද්දේ චාමර රණවක බන්ධනී ප්‍රසංගයට කොහොම හරි ඩුබායි රාජ්‍යයට ගියා. චාමර රණවක කියලා කියන්නේ තරුණයින්ගේ විශාල ආකර්ෂණයකට ආදරයකට පාත්‍ර වුණු ගායන ශිල්පියෙක්. ඒ වගේම ඔහුටම ආවෙනික වෙච්ච ශෛලියක ගීත රැසක් තරුණ හදවත්වලට කාවද්දන්නට හැකි වුණ ගායකයෙක් තමයි ඔහු. කොහොම වුණත් පෙරේද ඔහුට මුහුණ දෙන්නට සිදු වුණේ අවාසනාවන්ත සිදුවීමකට. මේ මම කායිකව රණ්ඩු කරන්න කෙනෙක් නෙවෙයි. මොකද මේ ලංකාවේ කට්ටියට ගොඩක් ආදරේනේ. ඊයේ දින රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබුණු ඩුබායියේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වෙන්න ඔහු කටුනායක ගුවන් තොටුපළට පැමිණියා. just I'm staying Bandaranaike airport. අද ඉතින් අපේ ටීම් එකම වහිනවා. ඒ වෙලාවේදී ඔහු සමාජ මාධ්‍ය හරහා සජීවීව සම්බන්ධ වෙලා ඩුබායි ඉන්න හැමෝටම මේ ප්‍රසංගය නරඹන්න එන්න කියලත් ආරාධනා කරා. ඊමගේ අත්තරන් යාළු ඔක්කොම අල්ලලා ඉන්න හොඳ සෙබක් ගමු. නමුත් මේ වෙලාවේ ඔහු අධිකව මත්පැන් පානය කරලා තිබුණ හින්දා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වුණා. ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය එක්ක වචන හුවමාරුවක් ඇති කරගත්තට පස්සේ ඒ බව ඉහළ නිලධාරීන්ට දැනුවත් කරන්න සිදු වුණා. අවසානයේදී ශ්‍රී ලංකන් එයාලයින් නිලධාරීන් විසින් ඔහුව බලහත්කාරයෙන්ම ගුවන් යානයෙන් ඉවත් කරලා තිබුණා. ඉතින් මේ වඩලා නිදාගන්නකොට මම නැගිට්ටුවර ගිටලා බෝඩින් පාස් කරන් ගියා. ඊට පස්සේ තමයි කිව්වේ මේ ඊට යන්න කියලා. ඉතින් මේ සිදුවීමත් එක්ක ඩුබායි රාජ්‍යයේ බන්ධනය ප්‍රසංගයට චාමරව බලන්නම එන්න හිටපු රසිකයන් ගොඩක් කලබල වුණා. නමුත් ප්‍රසංගය පැවැත්වෙන පැය කිහිපයකට කලින් වෙනත් ගුවන් සමාගමක් කරහා ඔහු ඩුබායි රාජ්‍යයට ගියා. ලංකාවේ අපේ උම්ර තමයි අපිට මෙහෙම සලකන්නේ. පිට රටවල එහෙම නෑ. ප්‍රශ්න ගොඩක් ඇති කරගෙන ඩුබායි රාජ්‍යයට ආපු චාමර රණවක සමාජ මාධ්‍යයට කිව්වේ ඒ විදිහට. රටවල් කීයක ගිහලා තියෙනවද ගමන් වාර කීයක් ගිහලා තියෙනවද කවදාවත් එහෙම නැහැ. ඉතින් මේ කිසිම දෙයක් උනේ නැහැ. අහන්න බෑන්ඩ් එක කට්ටිය බොරු නම් කියන්නේ මම කියලා වාඩි වුණා. ඔක්තෝබර් 11 ඊයේ බන්ධනය ප්‍රසංගය සාර්ථකව ඩුබායි රාජ්‍යයේදී පැවැත්වුණා. චාමරගේ ගොඩක් රසිකයෝ ඇවිල්ලා හිටියා. මේ සිදුවීම ගැන ඊයේ ඉඳලා සමාජ මාධ්‍යයේ විවිධ අදහස් පළ වෙමින් තිබුණා. නූගත් මිනිස්සු හරියට ප්‍රාථමික අධ්‍යාපනයක්වත් නැහැ. මොනවා හරි සින්දුවක් කියලා මෝඩ මිනිස්සු අතර ජනප්‍රිය වෙලා සල්ලි ටිකක් ලැබුණාම මුන් හිතන්නේ මුන්ට දේවත්වයෙන් සලකන්න ඕන කියලා. ඇත්තටම මුන්ට මානසික වෛද්‍ය ප්‍රතිකාර දෙන්න ඕනේ. ශ්‍රී ලංකන් එයාලයින් නිලධාරීන්ට මගේ ප්‍රණාමය. සමහරු කමෙන්ට් කරලා තිබුණේ ඒ විදිහට. ඊට පස්සේ මම කිව්වා මේ මොකද හෑන්ඩ් කප් දාන්න එපා කියලා මට. මොකද මම අධිකාරියෙක් නෙවෙයිනේ. ඉතින් මේ ගැන ඔයාගේ අදහසත් යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපායි. වගේම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. පොඩ්ඩක් ඉත අප්සෙට් ගියා හලෝ ඊයර වෙච්ච වැඩේට.